හායි ළමයි කොහොමද ඉතින් ඔයාලට මම ඔයාලට අරගෙන ආවේ මම ගෙදරදී තනියම ක්ලීන් අප් එකක් දාගන්නේ කොහොමද කියලා. ඉතින් මම මේකට ඕන කරන ටෝන එක, ක්ලෙන්ස් එක වගේම ස්ක්‍රබ් එක ගෙදර ගෙනල්ලා තියාගෙන තියෙනවා. ඉතින් ළමයි සැලොන් එකකට ගිහින් දාගන්නට වඩා අපි මේ ප්‍රොඩක්ට් එක ගෙදරට ගෙනල්ලා තියාගත්තම අපිට මේක සති දෙකෙන් දෙකට දාගද්දී ඇත්තට මේකෙන් අපිට ලොකු ඉතුරුවක් තියෙනවා. ඉතින් නැත්නම් සාමාන්‍ය සැලොන් එකකට ගිහින් දානවා නම් අපිට ලොකු ඉදමක් යනවනේ එකපාර දාගන්න. ඉතින් මම මේක සති දෙකකට පාරක් දාගන්නවා. ඉතින් අපි බලමු කොහොමද කරගන්නේ කියලා. ඉතින් තමයි මම මුලින්ම ෂේව් කරගන්න එක තමයි ඉතින් කරන්නේ. මම සාමාන්‍යයෙන් ෂේව් කරගද්දී මුළු මූණෙම ෂේව් කරන්නේ නැහැ. මම අප ලිප් එකයි නරලේ ටිකයි තමයි කරන්නේ. අයිබ්‍රෝස් හදලා තියෙන නිසා ආපහු අයිබ්‍රෝස් හදන්න යන්නේ නැහැ. ඉතින් ඔයාලත් කැමති නම් විතරක් ෂේව් කරගන්න. ෂේව් කරගන්න එක අත්‍යවශ්‍ය දෙයක් නෙමෙයි නිසා තමයි මම ඒක කිව්වේ. ඉතින් මම යූස් කරන්නේ ජෝවිස් එකෙන් තමයි. ඒ කියන්නේ ස්ක්‍රබ් එකයි, ටෝන එකයි, ෆේස් වැක් එකයි ඔක්කොම මම ගත්තේ ජෝවිස් එකෙන්. ඉතින් ඇත්තට මේක ජෝවිස් හර්බල් කියන්නේ හොඳ ප්‍රොඩක්ට් එකක්. ඉතින් මුලින්ම ක්ලෙන්ස් එක දාගන්න එක තමයි කරන්නේ. ඉතින් ක්ලෙන්ස් එකෙන් කරන්නේ අපි ළමයි ෆේස් වොෂ් දාලා මූණ හේදුවම වෙන්නේ අපේ මූණ ක්ලීන් වෙන එකනේ. ඉතින් ක්ලෙන්ස් එකකින් කරන්නේ අපේ මූණ ඩීප් ක්ලීන් කරන එක. ඒ කියන්නේ අපේ මූණේ තියෙන දූවිල්ල, මේකප් එතනින් ගියාම අපි දාලා තියෙනවා නම් සන්ස්ක්‍රීම් ඒව අයින් කරන එක තමයි ක්ලෙන්ස් එකකින් වෙන්නේ. ඉතින් තමයි ස්ක්‍රබ් එකක් කරන්න කලින් ස්කින් එක ඒකට රෙඩි කරන්න ඕනේ. ඉතින් ස්කින් එක සොෆ්ට් කරලා ක්ලීන් කරන එක තමයි ක්ලෙන්ස් එකකින් වෙන්නේ. අපි ක්ලෙන්ස් එක ස්කින් එකට ඇප්ලයි කරන්නේ ඒ කියන්නේ සර්කල් එකේ හැඩයට. ඒ කියන්නේ ළමයි කම්මුල් වටේට, නාසය වටේට වගේම නළලි දෙපැත්තටත් සර්කල් හැඩයට තමයි ළමයි මේක මූණට ඇප්ලයි කරගන්න ඕනේ. ඉතින් ළමයි ඇප්ලයි කරලා ඉවරනට පස්සේ මේක වතුරෙන් හොඳට හොදන්න. මුහුණට වතුර දාගෙන ක්ලෙන්සර් දිය කරලා හොදන්න. ඉතින් අන්තිමේට සීතල වතුර ටිකකින් මේක හොදනවා නම් ගොඩක් හොඳයි. ඉතින් ළමයි මේක දවසට දෙපාරක් වගේ කරන්න පුළුවන්. ඉතින් ඔයාලට මේක ඩේලි යූස් කරන්න පුළුවන්. ඉතින් ඔයාලට ක්ලෙන්ස් එක යූස් කරාට පස්සෙත් ඔයාගේ මූණේ ඇත්තටම මාර ක්ලියර් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට පේනවා ඇති මගේ මූණ මුලින්ම තිබුණ මූණත් එක්ක දැන් තියෙන මූණේ ඇත්තටම ලොකු වෙනසක් තියෙනවායි කියලා. ඉතින් ළමයි අපි ක්ලෙන්ස් එකෙන් පස්සේ කරන්නේ ස්ක්‍රබ් එක. සමහරව ස්ටීම් කරලා ඉවර වෙලා ස්ක්‍රබ් කරනවා ළමයි. ඉතින් ඇත්තටම ස්ටීම් කරලා ඉවර වෙලා ස්ක්‍රබ් කරාම අපේ ස්ටීම් කරාට පස්සේ පෝසස් ඕපන් වෙන නිසා ස්ක්‍රබ් එක ළමයි ඒ ඕපන් පෝසස් වල හිර වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මුලින්ම ස්ක්‍රබ් එක කරලා ඉවරුණාට පස්සේ ස්ටීම් එක කරනවා නම් තමයි ගොඩක් හොඳ. ඉතින් මම ස්ක්‍රබ් එක කරද්දී මුලින්ම ස්ක්‍රබ් එක මුළු මූණෙම ගාගෙන විනාඩි 4ක් විතර තියනවා ළමයි. ඉතින් තියලා ඉවර වෙලා තමයි ඉතින් අපේ මූණ ඊට පස්සේ වේලිලා නිසා වතුර පොඩ්ඩක් අරගෙන තෙම ස්ක්‍රබ් කරන එක තමයි ඊට පස්සේ කරන්නේ. ඉතින් රවුම් ආකාරයට ඉතින් ඔයාලට මම වීඩියෝ එකේ දාලා තිනවා මොන පොඩ්ඩක් ඇදලා ඒ කියන්නේ ඇඟිලි දෙකකින් මොන පොඩ්ඩක් ඇදලා රවුම් ආකාරයට ස්ක්‍රබ් කරගන්න ඕනේ. ඉතින් ළමයි මේක ගොඩක් කරන්න යන්නත් එපා. ඉතින් මේක ගොඩක් කරාම අපේ හැම ඉල්ලා වැටෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා හරිම සැලකිලිමත් විදියට මේ ස්ක්‍රබ් එක කරගන්න ඕනේ. ඉතින් තමයි ස්ක්‍රබ් එකකින් වෙන්නේ බ්ලැක් හෙඩ්ස් වයිට් හෙඩ්ස් අයින් වෙන එක. ඉතින් සමහරව ස්ටීම් කරනවා ස්ක්‍රබ් එක මූණේ තියෙද්දිම. ඉතින් මම ඔයාලට කලිනුත් කිව්වා ස්ටීම් කරන්න එපා ස්ක්‍රබ් එක මූණේ තියෙද්දි. එතකොට ඇත්තටම මූණ ඩැමේජ් වෙන එක තමයි වෙන්නේ. ඉතින් මේ විදිහට ස්ක්‍රබ් කරලා ඉවරුණාට පස්සේ අපි මේක හොඳට හොදලා යවන්න ඕනේ. ඉතින් හොදලා යවලා ඉවරුණාට පස්සේ තමයි අපි ළමයි ස්ටීම් කරගන්න ඕනේ. ඉතින් ළමයි මූණේ පිම්පල්ස් තියෙනවා නම් මූණේ ගොඩක් කාලා තදට අදින්න යන්න එපා. මූණ ඩැමේජ් වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි මේක
පාවිච්චි කරලා ඉවරනට පස්සේ ඉර එළිය වැදෙන විදිහට යන්නත් එපා. ඉතින් මේක ගොඩක් රැයට යූස් කරනවා නම් තමයි හොඳ. ඉතින් මේක අපිට ක්ලීන්ස් එක වගේ දවස් ගානේ යූස් කරන්න බෑ. ඉතින් මම මේක යූස් කරන්නේ සති දෙකකට පාරක් ක්ලීන් අප් එකක් කරනවා නම් තමයි. ස්ක්‍රබ් එක කරලා ඉවර වෙලා ළමයි ඊට පස්සේ මම ස්ටීම් කරගන්න එක තමයි කරන්නේ. ඉතින් මං ගාව ස්ටීම් කරන මැෂින් එකක් නැහැ. ඉතින් මම කරන්නේ පොඩි ටවල් එකක් අරගෙන උණු වතුර දාලා ඒකෙන් මූණ ස්ටීම් කරගන්න එක තමයි කරන්නේ. ඉතින් ඔයාලා ළඟත් ස්ටීම් මැෂින් එකක් නැත්නම් මේක හොඳ ක්‍රමයක් ළමයි මේ විදිහට කරලා බලන්න. ඉතින් නැත්නම් ඔයාලට පුළුවන් උණු වතුර එකක් අරගෙන ඒ හුමාලේ අල්ලලා මූණ ස්ටීම් කරගන්නත් පුළුවන්. ඉතින් ඒකත් හොඳ ක්‍රමයක්. ඉතින් ඊට පස්සේ මම කරන්නේ ළමයි ඇත්තටම බ්ලැක් හෙඩ්ස් අයින් කරන එක මට හොයාගන්න හම්බුනේ නෑ කොහේ හරි දාලා. ඉතින් ඒක හොයාගන්න බැරි වුණා. ඉතින් ඒ නිසා මම හොන්ඩ කට්ටක් ගත්තා. ඉතින් මගේ බ්ලැක් හෙඩ්ස් නම් ලොකුවට නැහැ. ඉතින් වයිට් හෙඩ්ස් තමයි තියෙන්නේ. ඒත් නිකටේ නැහැ උඩ තමයි ගොඩක් වෙලාවට තියෙන්නේ. ඉතින් මම ඊට පස්සේ කරන්නේ ළමයි ඒ ටික අයින් කරගන්න එක. ඉතින් නිකටේ ගොඩක් වෙලාවට වයිට් හෙඩ්ස් එනවා ළමයි. අපි ස්ටීම් කරාම වෙන්නේ මූණේ පෝසස් ඕපන් වෙන නිසා වයිට් හෙඩ්ස් බ්ලැක් හෙඩ්ස් උඩට එනවා. ඉතින් ඒව එතකොට නිකම්ම ගැලවිලා යනවා. එහෙම ස්ටීම් කරන්නේ නැතුව මේවා අයින් කරන්න යන්න එපා. ඒක මූණ ඩැමේජ් වෙලා මූණ තුවාල වෙන්න බලනවා. ඉතින් ඒ නිසා ස්ටීම් කරලා ඉවර වෙලා පෝසස් ඕපන් වුණාට පස්සේ බ්ලැක් හෙඩ්ස් වයිට් හෙඩ්ස් අයින් කරනවා නම් තමයි හොඳ. ඉතින් ස්ටීම් කරලා පස්සේ ඇත්තටම පිම්පල් එන ප්‍රමාණයත් අඩු වෙන්න පුළුවන්. අපේ මූණ හයිඩ්‍රේට් වෙන නිසා. ඉතින් ඒ වගේම ඇත්තටම ස්ටීම් කරන එකෙන් අපි යූස් කරන ටෝන් එක ෆේස් පැක් එක ෆේස් එකට හොඳට උරා ගන්නවා. ඉතින් එතකොට අපිට හෙල්ති ස්කින් එකක් ලැබෙනවා ළමයි. ඉතින් මම ස්ටීම් කරලා දැන් මගේ බ්ලැක් හෙඩ්ස් වයිට් හෙඩ්ස් අයින් කරලත් ඉවරයි. ඉතින් ඊළඟට තියෙන්නේ ටෝන් එක දාගන්න එක තමයි. ඉතින් ළමයි මම මේකෙන් ඔයාලට ෆේස් පැක් එක දාන එක ගෙනාවේ නැහැ. ඉතින් ෆේස් පැක් එකක් ක්ලීන් අප් එකකදී දාන එක අනිවාර්ය නැහැ. ඉතින් ෆේස් පැක් එකක් ගොඩක් වෙලා දාන්නේ ෆේෂියල් එකකදී විතරයි. ඉතින් ළමයි ඊළඟට මට ඉතුරු වෙලා තියෙන්නේ ටෝන් එක දාගන්න එක විතරයි. ඉතින් ටෝන් එකකින් කරන්නේ ඕපන් පෝසස්. ඒ කියන්නේ අපේ ඕපන් වෙච්ච සිදුරු තියෙනවනේ. ඉතින් ඒවා බැහැන එක තමයි ටෝන් එකෙන් කරන්නේ. ඉතින් ඒ වගේම බ්ලැක් හෙඩ්ස් වයිට් හෙඩ්ස් අයින් කරාම අපේ මූණ ඩැමේජ් වෙනවනේ. ඉතින් ඒ ඩැමේජ් වෙච්ච ඒවටත් මේ ටෝන් එක හොඳයි. ඉතින් ළමයි මම ටෝන් එක දාගෙන ඉවර වෙලා එළියට යන්නේ නැති නිසා සන් ක්‍රීම් එකක් යූස් කරේ නැහැ. ඉතින් නැත්නම් මම එළියට යනවා නම් සන් ක්‍රීම් එකක් යූස් කරලා තමයි ඉතින් යන්නේ. ඉතින් අදට වීඩියෝ එක ඉවරයි ළමයි. මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් ඔයාලා කමෙන්ට් එකක් දාන්න. ඉතින් අනිවාර්යයෙන්ම රිප්ලයි කරන්නම්. ඉතින් ආයෙ අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. ඉතින් ළමයි ඔයාලත් ගෙදරදී පොඩි ක්ලීන් අප් එකක් දාලා ඒකට පුරුදු වෙන්න. ඉතින් ඒක හරිම ලේසියි. එහෙනම් ගිහලා එන්නම්. බයි.